Hi guys, welcome back to my YouTube. අද මායිති සුයි යන්නේ උරගෙයින් බලන්න. එහෙම නැත්නම් සර්පයෝ බලන්න. තිසු ඔයත් කියන්නකෝ බලන්න අපි කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ? උරගෙයින් බලන්න. අම්මෝ මෙයාගේ සයිස් එක බලන්නකෝ. දැක්කම නම් ආස හිතෙන පාටක් තියෙන්නේ. මෙයා බලන්නකෝ. එයත් ඒ වගේම තමයි. ඊළඟට අම්මෝ ලොකුම ලොකු එක්කෙනෙක්. බලන්නකො එයා ඔළුව තියන් ඉන්න හැටි උඩට කරලා. මේ බලන්නකො මේ ටැංකියෙන් එක එන කොණ්ඩෙක්. මෙයත් ඒ වගේම තමයි. බලන්නකො ඉන්න ලස්සන. මේ නම් ඉන්නේ කටුසු වර්ගයක්. වර්ගෙ නම් මට මතක නෑ. අර කෙරෝලේ ඉන්නවා සර්පෙක් මේ කෙරෝලෙත් ඉන්නවා. බලන්නකෝ හරියට මෙයාලගේ නම් ටික නම් මට දාන්න වෙලාවක් නෑ. මේ ඉන්නේ කිඹුල් විශේෂයක්. මෙයා බලන්නකෝ එක්කෙනෙක් නෙවෙයි දෙතුන් දෙනෙක් ඉන්නවා එකට. පේනවද එකම කූඩුව. ඔය ඉන්නේ පිඹුරු ජාතිය. මොකුද ආරි ඉන්නේ. එයාගේ නමත් බලමුකෝ අපි මොකක්ද කියලා. කැමරාවේ ලයිට් එක නිසා පේන්නේ. අර ඉන්නේ අම්මෝ කලින් දැක්ක වගේම සුදු එක්කෙනෙක්. සුදු වෙන කොණ්ඩෙක්. පිඹුරෙක් රෙඩ් කියුලේ. එන කොණ්ඩෙක් නෙවෙයි. මෙයා බලන්නකෝ. හරි අමුතු ලස්සනක් තියෙන්නේ රටාව. රටාවේ ලස්සන පෙනී කෑවම. අර ඉන්න සුදු පාට වගේ කෙනෙක්. මෙන්න මෙතන පල්ලෙහා ඉන්නවා. මේ පැත්තෙන් බැලුවමනේ පේන්නේ හොඳට. මොකද කියන්නේ යන්ද අපි කට්ටියත් එක්ක එකතු වෙලා සූ එක පැත්තේ සර්පයෝ බලලේ. අර බලන්න සුදු නයා. අනේ සුදු නයා නෙවෙයිනේ ඇහැට උල්ලෙත්ත මන්ද. කිරිබ්බෙක් ඉන්න හැටි බලන්නකො. උඩ බලාගෙන. මේ කටුසු විශේෂයක්. කකුල එල්ලෙල වැටෙනවා එයාගේ. බලන්නකො. අපේ තිසු උනන් වටපිට බල බල යනවා. මෙතන කවුද පෙන්නන්නේ? මේ කොරුවක් පැටවු ටිකක්. මම මේ වෙලේ මොකද්ද කියලා මටම මතක නෑ මේ වීඩියෝ කලේ මොනවද කියලා. තිසු මොනවද මේ බලන්නේ? කිඹුලෙක්. අපි වීඩියෝ කරගෙන ඇවිල්ලා ගොඩ දවසකට පස්සේ තමයි මේ ඕඩියෝ කරන්නේ. ඩබින් කරන්නේ. ඊගෙන් නම්